තමයි අද අපි හදන්නේ පෙපර් චිකන්. ඒකට ඕන කරන කුළුබඩු තමයි මෙතන තියෙන්නේ. මම අරන් තියෙනවා චිකන් කෑලි කපලා හොදලා අරන් තියෙනවා. සුදු ලූණු අරන් තියෙනවා, ලූණු, ඒ වගේම අන්නාසි මලක් අරන් තියෙනවා. එනසල් ඇට දෙකක් මම අරන් තියෙනවා. කොච්චි, ඒ වගේම කුරුඳු කෑල්ලක් අරන් තියෙනවා. තව මම අරන් තියෙනවා සූදුරු, එතකොට බැදපු 3-5 කුඩු කහ කුඩු, ඊළඟට මම අරන් තියෙනවා ලුණු කුඩු, තව ගම්මිරිස් කුඩු අපිට ඕනේ වෙනවා. ඒත් එක්කම පොල් තෙලුයි විනාගිරියි අරන් තියෙනවා. දැන් බලමු අපි මේක කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම චිකන් ටික හොදලා අරගෙන ඒකට ලුණු ගම්මිරිස් දාලා අනා ගන්නයි යන්නේ. මේ වෙලාවේ අපි ලිපේ තියෙන භාජනයම අරගෙන චිකන් කෑලි ටික එකට දාලා දැන් මම මේ වෙලාවේ ලුණු කුඩුයි, ගම්මිරිස් කුඩුයි, විනාගිරියි, කහ කුඩුයි ඒ ටික එකතු කරලා මේක අනා ගන්නවා. දැන් මම ලුණු දැම්මා. විනාගිරිත් දාලා ගම්මිරිස් කුඩුත් දානවා. අන්තිමට කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට ඔක්කොම එකතු කරලා අනා ගන්න ඕනි. හොඳට අනලා ඉවරලා අපි වතුර කෝප්ප කාලක් විතර එකතු කරගෙන මේක හොඳ ටිකක් වෙලා තම්බ ගන්නයි ඕනේ. දැන් මේ අනාගත්ත චිකන් ටික අපි ලිපේ තියලා පොඩි වෙලාවක් තම්බ ගන්නවා. චිකන් ටික තම්බෙන්න ගන්නකම් අපි සුදු ලුණු ටික කොටා ගමු. සුදු ලුණු බික් ටික වංගෙඩියට දාලා ඒක චුටි වෙලාවක් හොඳට කොටා ගන්නවා. ඊළඟට මේ චිකන් එක දැන් තැම්බීගෙන ඉන්නේ, බාගට තැම්බීගෙන ඉන්නේ. මේ පේන විදිහට තියෙන වතුර ටික හිඳෙනකන් පොඩි වෙලාවක් ලිපේම තියාගන්න ඕනි. පොඩ්ඩක් අපි මේක හැන්දකින් කලවම් කරලා ආපහු පාරක් වහලා තියාගමු. දැන් ඔයාලට පේන්නේ මේක තව ටික වෙලාවකට පස්සේ වතුර හොඳට උතුරගෙන හොදියක එනවා. ඊට පස්සේ තව ටික වෙලාවක් හැබැයි තියාගන්න ඕන. දැන් මේ පේන්නේ ඔයාලට මේකේ හොදි ටික අඩු වෙලා තියෙනවා. මේ වෙලාවේ මම මේකට පොල් තෙලුයි ඉතුරු කුළුබඩු ටික එකතු කරන්නයි යන්නේ. දැන් මේ විදිහට චිකන් එක චුට්ටක් වළඳේ දෙපැත්තට දාලා ඒ මැද ඉතුරු වෙන වතුර එකට අපි පොල් තෙල් මේසැන්ඩි දෙකක් විතර මම එකතු කරගන්නවා.
ඊට පස්සේ ඒකට අපි එකතු කරගන්නවා සුදු ලුණු ටික. එතකොට ලුණු, එනසල් ගෑල්ල, අන්නාසි මල, ඒත් එක්කම කුරුඳු පොතු, කොච්චි ටික, ඒ ටික දාලා අපි කලවම් කරලා ගන්නවා චිකන් එක. දැන් මේ වෙලාවේ අපි මේකට එකතු කරගන්නවා බැදපු 3-5 කුඩු ටික. බැදපු 3-5 කුඩු ටිකත් එකතු කරගන්න ඕනේ. බැදපු 3-5 කුඩු මේ තේ හැඳි එකමාරක් වගේ දාලා මම තව දානවා මේකට ගම්මිරිස් කුඩු. ඊට පස්සේ ඔයාලට ලුණු අඩුයි වගේ තේරෙනවා නම් ලුණු ටිකක් තව එකතු කරගන්න පුළුවන්. මට නම් ලුණු ගාන ඇති දැන්. ඊට පස්සේ මේකට වතුර ආපහු අපි චිකන් එක වැහෙනකම් වතුර දාන්න ඕන. තම්බ ගන්න ඕන නිසා චිකන් එක වැහෙනකම් වතුර ටික දාලා අපි ආපහු මේක ලිපේ තියලා තම්බ ගන්නයි යන්නේ. දැන් මේක පියනකින් වහගෙන අපි තම්බ ගමු. දැන් මේ තියෙන විනාඩි 10කට විතර පස්සේ දැන් හොඳට හොද්ද උක්කුවට නටාගෙන එන්නේ. දැන් මේ වෙලාවේ අපේ චිකන් එක හැදිලා හරි අපි හොද්ද අඩුපාඩු බලලා ලුණු මදි නම් සැර මදි නම් ඒ ටික දැන් අපි එකතු කරගන්න පුළුවන්. මේ විදිහට හදලා බලන්න.